හෙල බොයිස් ඔන්න ටෙස් ලොක් අයකින් අරන් හින්දා තිනවා PUBG පොඩි රිවිව් වීඩියෝ එකක්. මේකේ පොඩි කේස් එකක් තියෙන්නේ ඕගොල්ලෝ චයිනීස් ගේම් ලූප් එක යූස් කරන කොල්ලෝ පිල්ලන්ට අප්ඩේට් එක එන්නේ නැතුව ඇති. එහෙම වුණොත් අපි බලමු මේක හදාගන්න විදිය සරලව පොඩි විදිහක් අපිට කියලා දෙන්න ඕගොල්ලන්ට. ඔයගොල්ලන්ට යන්න වෙනවා බොයිස් මෙන්න මේ වෙබ්සයිට් එකට. right. ඔන්න බලා ගන්න මෙන්න මේකයි චයිනිස් අපි ගැහුවොත් ගැහුවට පස්සේ ඔයගොල්ලන්ට එනවා මෙන්න මේ බලන්න අපිට චයිනිස් ගේම් ලූප් PUBG new update එක කියලා ගහන නැත්නම් ගහන PUBG mobile the best beta එක ගහලා ගහන්න. ඉතින් pubgmobile.com කියලා right. මෙන්න මේ page එකට ඔයගොල්ලෝ අනිවාර්යෙන් අරන් යන්න. හරි. මේ page එක තියෙන්නේ ගොඩක් වෙලාවට මේක චයිනිස් ගේම් ලූප් එකට support කරනවා. මේකෙන් download කරොත් අපිට චයිනිස් ගේම් ලූප් එක install කරන්න පුළුවන්. right. මේකට අපි ගිහිල්ලා මේකේ අපි තියෙනවා APK downloading 1.2 කියලා තියෙන මේ තියෙන්නේ අන්තිමටම ආපු PUBG PUBG එක. ඒ කියන්නේ PUBG අපේ event එක මේක download කරගන්න. right. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ boys ඔයගොල්ලෝට කරන්න තියෙන්නේ දැන් ඔයගොල්ලෝ ගේම් එක ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් අපේ චයිනීස් ගේම් ලූප් එකට ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මේ චයිනීස් ගේම් ලූප් එකේ තියෙන PUBG එක අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි යනවා දැන් අපි අපේ හાર્ඩ් එකේ PUBG එක ඉන්ස්ටෝල් කරලා පස්සේ ඔයගොල්ලන්ට ටෙම්පරරි කියලා එකක් එනවා බොයිස්. ටෙම්ප් කියලා එකක් එනවා. මේක අපිට තියෙනවා බොයිස් TX game downloading කියලා. මේකේ තියෙන මොබයිල් ගේම් PC shared. ඒ කියන්නේ අපිට පුළුවන් ගේම් ලූප් එකට අපේ මොන හරි ඩොකියුමන්ට්ස් එකක් දානවා නම් ඒක මෙන්න මෙතනට අපි ගිහිල්ලා දැම්මොත් ඒක අපිට ගේම් ලූප් එක ඇතුලෙන් ගිහිල්ලා ගන්න පුළුවන්. alright. මෙතෙන්ට එතකොට අර ඩවුන්ලෝඩ් කරගත්ත අපි ඩවුන්ලෝඩ් කරගත්ත කියමු PUBG එක. අපි දැන් හිතමු PUBG එක ඩවුන්ලෝඩ් කරගත්තා කියලා ඒ ෆයිල් එක කොපි කරලා මෙතෙන්ට පේස්ට් කරගන්න. right. ඊට පස්සේ බොයිස් ඔයගොල්ලෝ කරන්න තියෙන එකම දෙයයි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දැන් ලයින්ස් ගේම් ලූප් එක දාලා ඇති සමහරක් වෙලාවට කවුරු හරි දාලා දුන්න එකක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් දාලා දුන්නොත් ඔයගොල්ලන්ට බැක් වෙනකොට මෙන්න මෙතනින් බැක් වෙනකොට මෙන්න මේ වගේ ෆයිල් එක්ස්ප්ලෝරර් එකක් ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන්. right. මම හිතනවා ඔයගොල්ලන්ට පේන්න ඇති කියලා. මේ ෆයිල් එක්ස්ප්ලෝරර් එකේ ඔයගොල්ලෝ අරගෙන සිස්ටම් කියන එකට ගියාට පස්සේ ඒකේ ඔයගොල්ලෝ යනවා data. data එකට ගිහිල්ලා ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලන්න මෙතන share 1 කියලා එකක් තියෙනවා. මෙන්න මෙතෙන්ට අර ෆයිල් එක ඇවිල්ලා ඇති. right. එතකොට ඒ ගේම් අපේ PUBG mobile එක APK එක මෙතනින් ඔයගොල්ලෝ install කරගන්න ක්ලික් කරලා install කරගන්න. right. install කරාට පස්සේ ඔයගොල්ලන්ට ආපහු නැවතත් මෙතෙන්ට ඒ වගේම icon එකක් එයි. එයාගෙන් ක්ලික් කරගන්න enjoy the new event එක කිසිම කේස් එකක් නැතුව event එක සෙල්ලම් කරන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපිට මේ වගේ ලස්සනට ලෝඩ් කරලා චයිනීස් එකෙන් ලස්සනට ගේම් එක ගහන්න පුළුවන්. හරිද? ඔක තමයි තියරි පොඩි කේස් එකක් තියෙන්නේ. මොකද මේක තමාර එනකම් බලන් ඉන්න අප්ඩේට් එක චයිනීස් ගේම් ලූප් එකට අප්ඩේට් එක එන්නේ නැහැ. නැත්තටම මම try කරලා බැලුවා දවස් දෙකක්. එන්නේ නැහැ. ඒක බොරු වැඩක්. ඒක නිසා අනිවාර්යෙන් ඕගොල්ලෝ අර විදිහට ගේම් එක අයින් කරලා නැවතත් ඕගොල්ලෝගේ ඒ ටික හදාගන්න. මොකද මේකෙන් කිසිම ඕගොල්ලෝගේ අර ඔප්ටිමයිස් කරපු එකට බාධාවක් වෙන්නේ නැහැ. මොකද ඔයාලා හදපු අපේ දැන් හිතමු අප හදලා තියෙන චයිනීස් එකේ ආපහු ගේම් එක අයින් කරලා අලුතෙන් ගේම් එක දානවා විතරයි වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ රිසෝස් අනම් මොනන් ටික නම් ඩවුන්ලෝඩ් කරගන්න වෙයි. ඊට අමතරව කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. දැනටත් මම අවුලක් නැහැ දැන් ඩවුන්ලෝඩ් කරන ගමන් ඉන්නේ. ඔයගොල්ලන්ට මොනවා ගැටලුවක් තියෙනවා අනිවාර්යෙන් ටෙක්ලොක්ලා YouTube channel එක subscribe කරලා තියාගන්න. කමෙන්ට් එකක් දාන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපි ඔයගොල්ලොත් එක්ක අනිවාර්යෙන් ඉන්නවා boys. bye bye.